විශ්වාස කිරීම අයත්වීම සහ නිදහසේ ජීවත්වීම කියන දේ ගැන ඇත්තරම කතා කරන මේ මයින මැටර්ස් පොඩ්කාස්ට් එකට ඔබ සියලුම දෙනාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ආගමක් ඇදහීමට හෝ විශ්වාසයක් දැරීමට නිදහස ලංකාව තුළ සහ ඉන් එහාට ගිය පැතිකඩ පිළිබඳව තමයි අපි කතා කරන්න යන්නේ. ඉතින් මේ ගැන කතා කරන්න අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා දුලංජය. ඉතින් දුලංජය අපිට ඔයාගෙන පොඩි විස්තරයක් දෙන්න පුළුවන් අපි කතා කරන්න කලින්? බොහොම ස්තුතියි. මගේ නම දුලංජය. මම මේ වෙනකොට වැඩ කටයුතු කරමින් ඉන්නේ #generation කියන ආයතනයේ. ඉතින් අපි මේ #generation ආයතනයේ කරන ප්‍රධාන දෙයක් තියෙනවා. ඒක තමයි අන්තර්ජාලය තුර හුවමාරු වෙන හානිකර කතන, වෛරී කතන සහ දුෂ්කරතුරු වගේ හානිකර කතනයන් හඳුනා ගැනීම සහ ඒ හානිකර කතනයන් හඳුනාගෙන ඒවට අවශ්‍ය ප්‍රතිකතනයන් නිර්මාණය කිරීම වගේ දේවල්. මේ වෙනකොට #පරපුර ආයතනයට සමාජ මාධ්‍ය වේදිකාවන් Facebook, YouTube සහ TikTok කියන ආයතන සමග සම්බන්ධතා තියෙනවා. ඉතින් අපි ඒ ආයතන සමග මෙන්ම අනිත් සංවිධාන සමග එකතුව මේ හානිකර කතනයන් සහ වෛරී කතනයන්ට එරෙහිව අන්තර්ගතයන් සහ නිර්මාණය කිරීම සහ ඒවට විරුද්ධව කටයුතු කිරීමෙන් ඉදිරියට යනවා. හරි. ඉතින් ගොඩක් ස්තුතියි දුලංජය හැඳින්වීම ලබා දුන්නට. ඉතින් මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද ඔයා කරන වැඩ කටයුතු #generation ආයතනයේ ඒක කොහොමද ආගමක් ඇදීම හෝ විශ්වාස දැරීමේ නිදහසට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා පොඩි විස්තරයක් දෙන්න පුළුවන්ද? ඔව්. ආගමක් හෝ යම් විශ්වාසයක් ඇදහිීම කියන කාරණාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලංකාවේ පුරවැසියන්ට ලබලා දීලා තියෙන අයිතියක්. ඉතින් මේ අයිතිය ගොඩක් වෙලාවට අපි ඈත අතීතයේ ගත්තොත් ඔවුන් ඒ ක්‍රියාමාර්ග වලින් ඒක පෙන්වුවා. නමුත් මේ සමාජ මාධ්‍යයන් ආවට පස්සේ ඒ සමාජ මාධ්‍යයන් තුල මිනිසුන් මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරනවා. අපි දන්නවනේ සමාජ මාධ්‍යයන් හැදලා තියෙන්නේ අපේ දිනදා ජීවිතේ දේවල් දාන්න. එතකොට අපි දැක්ක දෙයක් තමයි සමාජ මාධ්‍ය අධ්‍යයනය කරගෙන යද්දී සමාජ මාධ්‍ය තුල මිනිස්සු දිනදා ජීවිතේ කරන දේවල් කන බොන දේවේ ඉඳලා අපි ගත්තොත් ආගමික විශ්වාස වෙන්න පුළුවන්, තමන්ගේ දේශපාලන අදහස්, ඒ වගේ හැම දෙයක්ම සමාජ මාධ්‍ය තුල පළ කරනවා. එතකොට මෙතෙන්දී ආගමික දේවලුත් සමාජ මාධ්‍ය තුල පළ කිරීමක් සහ තමන්ට හැඟෙන විදිහට තමන්ගේ ආගම් සම්බන්ධයෙන් අදහස් සමාජ මාධ්‍ය තුල පළ කිරීමක් අපි දකින්න පුළුවන්. ඉතින් මේ විදිහට ව්‍යවස්ථාවෙම අපිට ලබලා දීලා තියෙන අයිතියක්, අදහස් ආගමක් ඇදහිීමේ අයිතිය, විශ්වාසයක් ඇදහිීමේ අයිතිය සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්බන්ධයෙන් අපි #පරපුර විදිහට වැඩ කරනවා නම් මේ මිනිස්සුන්ට මේ අදහසක් ප්‍රකාශ කිරීමේ අයිතියක් නැත්නම් ආගමික විශ්වාසයක් ඇදහිීමේ අයිතියට විරුද්ධව කටයුතු කිරීම නැත්නම් අපි ගත්තොත් එහෙනම් වෛරී කතන සම්බන්ධයෙන් තමයි අපි ගොඩක් වැඩ කරන්නේ. මොකද මේ වෛරී කතන වලින් සිද්ධ කරන්නේ මේ ජනතාවට සහ පුරවැසියන්ට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ තමන්ගේ ආගමක් ඇදහිීමේ හෝ සහ විශ්වාසයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අයිතිය අහුරවාලීම. අපි දන්නවා රබාත් ඇක්ෂන් ප්ලෑන් එක නැත්නම් රබාත් ක්‍රියාකාරී සැලැස්ම වගේ වෛරී කතන සම්බන්ධයෙන් සහ හානිකර කතන සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පව හඳුන්වලා දුන්න නිර්ණායකයන් එහායි ගිහිල්ලා ජනතාවගේ විශ්වාස සහ ජනතාවගේ තමන් විශ්වාස කරන දෙයකට විරුද්ධව කටයුතු කිරීමට එරෙහිව තමයි අපි කටයුතු කරන්නේ. ඒතර අපි බොහෝ සැලකිලිමත් වෙනවා මෙතෙන්දී වෛරී කතන නැත්නම් ඒ දේවල් විවේචනය කිරීමකට එහා යනවාද කියලා. මොකද ඕන කෙනෙක්ට පුළුවන් ආගමක් හෝ යම් පුද්ගලයෙකුගේ දේශපාලන මතවාදයක් විවේචනය කරන්න. නමුත් අපි දන්නවා වෛරී කතන කියලා අපි අඳුරගන්න විදිහට එක්සත් ජාතීන්ගේ සංවිධානය රබාත් ඇක්ෂන් ප්ලෑන් එකෙන් වගේ අපිට වෛරී කතන වගේ දේවල් සම්බන්ධයෙන් දීලා තියෙන නිර්ණායක. එතකොට ඒකෙදි කියන එකක් තමයි යම්කිසි පුද්ගලයෙකුගේ ආගම, ජාතිය, ජනවාර්ගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඒ වගේ දෙයක් ඉලක්ක කරගෙන සිදු කරන හානිකර ප්‍රකාශ වෛරී කතන විදිහට අපි අඳුර ගන්නවා. ඉතින් ඒකෙදි අපි එතනින් සඳහන් කරන්නේ ආගමික විශ්වාසයක් ටාගට් කරලා කවුරු හරි කරනවා නම් වෛරී කතනයක් අපි ඒකට විරුද්ධව තමයි අපි ඒක සම්බන්ධයෙන් කොහොමද සමාජ මාධ්‍යක වේදිකාවන් ඔවුන්ගේ කන්ටෙන්ට් මොඩරේෂන් නැත්නම් අන්තර්ගතයන් හැසිරවීම කොහොමද එයාලගේ වෙනස් කරගන්න ඕන, ඒ සන්දර්භයන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන එක සමාජ මාධ්‍ය වේදිකාවන් සහ අනිත් සිවිල් සංවිධාන සහ පුරවැසියන් වගේම පර්යේෂකයන් එකත් අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. හරි.
ඉතින් අපි කතා කරා හැස්ටැග් පරපුර එතකොට එකත් එක සම්බන්ධ වෙලා මේ ඔන්ලයින් හානිකර අන්තර්ගත නිරීක්ෂණය කරනවා කියලා නිරන්තරයෙන්. ඉතින් අපිට කතා කරන්න පුළුවන් ද කොහොමද මේ හානිකර අන්තර්ගත සුළුතර ආගමික කණ්ඩායම් වලට ඒ කියන්නේ එරෙහිව සිද්ධ වෙන හානිකර අන්තර්ගත සම්බන්ධයෙන් වර්තමානයේ තියෙන ට්‍රෙන්ඩ්ස් නැත්නම් වර්තමානයේ තියෙන ප්‍රවණතා මොන වගේද කියලා පොඩ්ඩක් වර අපිට කියන්න පුළුවන් වේද? ඔව් ඇත්තටම ගත්තොත් එහෙම යම් කාලයක් තිබුණා මේ ආගමික විශ්වාසයන් සහ ජනවාරිකත්වය ගොඩක්ම ඉලක්ක කරගෙන වෛරීකතන සිද්ධ වුණා. අපි ගත්තොත් එහෙම මේක එක එක කාලවලට වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එක එක යම් සන්දර්භයන් විදිහට වෙනස් වෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඒක සමහරක් වෙලාවට ගෝලීය වෙන ගැටලුවක් වෙන්න පුළුවන්. ඒක ලංකාව ඇතුළේ වෙන දෙයක් වෙන්න පුළුවන්. සමහරට ඡන්දයක් වගේ මැතිවරණයක් වගේ කාලෙක ඒක තව වෙනස් වෙනවා. නමුත් අපි දැක්ක පහුගිය කාලය පුරාවට අපි සමාජ මාධ්‍ය තුළ අපි නිරීක්ෂණය කරන්නේ නැත්නම් විමසලා බලන්නේ ආගමික විශ්වාසයන් සම්බන්ධව වෛරීකතනක් නෙවෙයි. නමුත් කාන්තාවන්ට එරෙහිව සිදුවන වෛරීකතන සහ ඒ වගේ දේවල් බණ ඒ වගේම තමයි කුඩා දරුවන්ට ළමයින්ට ඒ වගේම ආබාධිත ප්‍රජාවට LGBT ප්‍රජාවට ඒ වගේ අයටත් සිදුවන වෛරීකතන අපි බලලා තියෙනවා. නමුත් අපි දැක්ක දෙයක් තමයි යම්කිසි වෛරීකතන අපි ගත්තොත් එහෙම සමහරක් වෙලාවට ට්‍රෙන්ඩ්ස් වෙන්න පුළුවන් නැරේටිව්ස් වෙන්න පුළුවන් ඒවා යම් කාලවල වෙනස් වෙනවා. නමුත් ආගමික සහ ජනවාරිකත්වය ඉලක්ක කරගත්ත වෛරීකතන හැම කාලෙම යම් විදිහට තිබිලා තියෙනවා. ඒක සමහරක් වෙලාවට එක වගේම අර එක දිගට යන රැලි තිබිලා තියෙනවා. දැන් මේ වෙනකොට වර්තමානයේ අපි ගත්තොත් අපි ලංකාව මේ වෙනකොට විතා තීරණාත්මක මැතිවරණ 3ක් පහු කරලා තියෙනවා. ඒ වගේම පහුගිය අවුරුදු දෙක තුල ගත්තොත් එහෙම මේ අවුරුද්ද සහ 2024 අවුරුද්ද ගෝලීය වශයෙන් අතිශය විශාල විදිහට ගැටලුකාරී තත්ත්වයක් නැතුව අවුරුද්දක් අපි දන්නවා මැද පෙරදිග සහ ඉන්දියාව පාකිස්තාන වගේ රටවල් අතර පවා ගැටලු ඇති වුණා. ඉතින් ලංකාවේ අපි දැක්ක දෙයක් තමයි ගොඩක් වෙලාවට ආගමික විශ්වාසයන් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම මුස්ලිම් ප්‍රජා නැත්නම් ඉස්ලාම් ආගම තමයි ප්‍රධාන වශයෙන්ම ඉලක්කගත වෙන්නේ. ඒකෙදි ගොඩක් වෙලාවට ඉස්ලාම් ආගමේ හරයන් වෙන්න පුළුවන්. නැත්නම් ඉස්ලාම් ආගමත් එක්ක සම්බන්ධ වෙලා තියෙන සමාජ සංස්කෘතික කටයුතු වෙන්න පුළුවන්. උත්සව වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔවුන්ගේ ආගමත් එක්ක එන ඔවුන් ඊට පස්සේ ඔවුන්ගේ අර එදිනදා ජීවන චක්‍රය හසුරාගෙන තියෙන වෙන්න ඇඳුමක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඉලක්කගත වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ තියෙන මුස්ලිම් ජනතාව, ඉස්ලාම් ජනතාව නැත්නම් ආගමික ඇදහිම් ඉලක්කගත වෙලා තියෙන ගොඩක් වෙලාවට විදේශිකව නිර්මාණය වන අන්තර්ගතය ලංකාවේ සන්දර්භයත් එක්ක අපි ගත්තොත් එහෙම අර ලෝකලයිස් වෙනවා කියලා කියන්නේ. අපි ගත්තොත් ඒ කියන්නේ ලංකාවේ සන්දර්භයත් එක්ක මික්ස් වෙනවා. නැත්නම් ඒවා ට්‍රාන්ස්ලේට් කරනවා, පරිවර්තනය කරනවා. ඊට පස්සේ ගත්තොත් පාස්කු ඉරිදා ප්‍රහාරය වගේ සම්බන්ධ වගේ කතිකාවත තාම තියෙනවා අවුරුදු ගානකට පස්සේ. ඉතින් කවුරු හරි සමනක් වෙලාවට ගිහිල්ලා පාස්කු ප්‍රහාරයට යුක්ති ඉෂ්ට කරන්න ඕනේ කිව්වහම ක්‍රිස්තියානි ආගම සහ කතෝලික ප්‍රජාව වෛරීකතනයන්ට භාජනය වෙනවා. ඒ වගේ නැරේටිව්ස් අපි ගත්තොත් එහෙම අර යම්කිසි සන්දර්භයක් උඩට එද්දි ඒක ආරම්භය තමයි වෛරීකතන සහ ඒ දේවල් නිර්මාණය වෙන්නේ. දැන් මේ දවස්වල ගොඩක් වෙලාවට අපි දන්නවා පලස්තීන ගාසා අර්බුදය තියෙනවා. ඉතින් ඒ සන්දර්භයේදී ගොඩක් වෙලාවට මුස්ලිම් ප්‍රජාව වෛරීකතනයට පාත්‍ර වෙනවා. සහ ඔවුන්ගේ ත්‍රස්තවාදීන් විදියට ලේබල් කිරීමක් නැත්නම් හංවඩු ගැහිීමක් සිද්ධ වෙන බව අපිට දකින්න පුළුවන්. හරි. ඉතින් අපි මේ ආගමක් ඇතිමුර විශ්වාසය දැරීමට නිදහස කියන දේ ඒ මාතෘකාව ගත්තොත් අපි දන්නවා මේ දිගන කෝලහලය කියන එක කියන්නේ ගොඩක් ඉස්මතු වෙන මාතෘකාවක් වෙනවා. ඉතින් අපි ගත්තොත් මේ ඔන්ලයින් නැත්නම් සමාජ මාධ්‍ය තුලින් සුළුතර ආගමික කණ්ඩායම් වලට එරෙහිව කරන හානිකර කතනයන් පිළිබඳව ඒ හා සම්බන්ධව දිගන කෝලහලයන් අපි ගත්තොත් අපි දකිනවා මේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම මේ ළඟදී නිකුත් කරපු වාර්තාවක ඒගොල්ලෝ ලියලා තියෙනවා මේ සමාජ මාධ්‍ය තුළ සිදුවෙන ඔන්ලයින් හානිකර කතනයන් මේ දිගන කෝලහලයට ගොඩක් කිට්ටුවෙන් සම්බන්ධ වෙනවා කියලා. ඉතින් මේ හානිකර කතනයන් සහ මේ දිගන කෝලහලේ මොකක් හරි කනෙක්ෂන් එකක් දකින්නවද? ඒක ගැන පොඩ්ඩක් විස්තරයක් දෙන්න පුළුවන්. ඔව් පැහැදිලිව. මොකද අපි දන්නවා ලංකාව කියන්නේ බහු ආගමික බහු ජනවාර්ගික රටක්.
එතකොට මේ ලංකාවේ මීට පෙරත් යම්කිසි විදිහට ජාතීන් අතර සහ ආගම් අතර කෝලහල ඇති වෙලා තියෙනවා. අපි ගත්තොත් 1915 වගේ කාලේ ඉඳලා වෙන්න පුළුවන්. එලාර දුටු ගැමුණු වෙන්න පුළුවන්. ඒ වගේ කාලවල ආගමික ගැටලු සහ මේ ජනවාර්ගික අර්බුද ඇති වෙලා තියෙන රටක්. නමුත් මේ දිගන ගැටලුව වෙන්න කලින් ඊට කලිනුත් යම්කිසි විදිහට යම්කිසි විදිහකට මුස්ලිම් සිංහල ප්‍රජාව අතර යම්කිසි ගැටුම් තිබුණා. සහ මේ අපි අලුත්ගම වගේ සිදුවීම් දැක්කා ඊට කලින්. ඒ වගේම තමයි අපි දැක්ක එකක් තමයි 2009න් පස්සේ දැන් ඒ වෙනකොට 2009 වෙද්දී මේ LTT සහ සිවිල් යුද්ධය තිබුණා. එතකොට ඒකෙදි අපි දැක්ක දෙයක් තමයි 2009 දී මේ යුද්ධය මිලිටරි විසඳුමකින් ඉවරුණාට පස්සේ ගොඩක් වෙලාවට අපි දැක්ක එකක් තමයි තව යම්කිසි ප්‍රජාවක් මේ කතාවට ගේන්න ඕනේ, දේශපාලන සන්දර්භයට ගේන්න ඕනේ කියන කතාව. එතකොට ඒ හරහා තමයි ඒ වෙනකොට අපි දැක්ක එකක් තමයි මේ ගෝලීයව තිබුණා අරාබි වසන්තය සහ IS ඒ වගේ ගෝලීයව තිබුණා යම්කිසි විදියට ඉස්ලාම් ජනතාව එල්ල කරගත්ත යම්කිසි ඔවුන්ව ත්‍රස්තවාදීන්ට හංගවඩු ගැහිම ඔවුන් සමාජය අත්පත් කරගන්න යනවා කියන බියක් පැතුරීමක් තිබුණා. ඉතින් මේකත් එක්ක මුස්ලිම් ජනතාව අර දෙමළ ජනතාවත් එක්ක රීප්ලේස් වුණා වගේ එකක් වුණා. එතකොට ඒකත් එක්ක සන්දර්භයේ අලුත් ගම වගේ ගැටලු ඇති වුණා. කලින් 1915 වගේ ඒ කාලවල වල යම්කිසි විදිහකට ජනවාර්ගික අර්බුද තිබුණාට මුස්ලිම් ප්‍රජාවට විරුද්ධව යම්කිසි කටයුතු සිදු වුණාට 1983 කළු ජූලිය වගේ දේවල් සිදු වුණාට ඒ කාලේ සමාජ මාධ්‍ය තිබුණේ නැහැ. එතකොට මේ දිගන සිදුවීමේදී අපි දැක්ක දෙයක් තමයි ඒක සමාජ මාධ්‍ය තිබුණා. ඒකදී අපි දැක්ක දෙයක් තමයි මේ අතිශය ඉක්මනින් පණිවිඩ හුවමාරු වීමක්. මොකද මගේ ගම් ප්‍රදේශයක් නුවර. ඒතොර දිගන කියන්නේ මට ඊට ආසන්න ප්‍රදේශයක්. එතකොට දිගන වගේ එකකදී අපි පළවෙනි දැක්ක එකක් තමයි මේ මල ගෙදර තමයි ප්‍රධාන උනේ. එතන පණිවිඩ හුවමාරුවේ තිබ්බ ඉක්මන්කම. ඒ ගැටලුකාරී තත්ත්වය උස්සන්න වෙන්න බලපෑවා. ඒ සමාජ මාධ්‍යය තමයි මේ පණිවිඩය අරගෙන ගියේ. එතකොට මේ සමාජ මාධ්‍යයට ඒ වෙලාවේ හැකියාවක් තිබුණේ නැහැ මේ පණිවිඩ මොනවද මේ වගේ සිද්ධ වෙන්න පුළුවන් හානි මොනවද කියලා ඉක්මනට ඔවුන්ගේ තීරණ ගන්න. ඒ හරහා යම්කිසි විදිහකට අපිට කවදාවත් මකන්න බැරි කැලලක් ඇති වුණා. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හෝ ආගමික සන්දර්භයක් ආගමික ඇදහිීමක් සම්බන්ධයෙන් කටයුතු කරද්දී ගොඩක් වෙලාවට සමාජ මාධ්‍යයේ ඉක්මනට අදහස් පළ කරද්දී ඒ අදහස යම් විදිහට එස්ටැබ්ලිෂ් වෙනවා කියලා කියන්න පුළුවන් අපිට. දැන් දිගන එකේදී එහෙම උනේ. දිගන එක කියලා කියන්නේ දිගන සිදුවීම විතරක් නෙවෙයි. ඒ වෙනකොට 2010 විතර කාලේ ඉඳන් ගොඩ නැගිච්ච මුස්ලිම් විරෝධී මතවාදී. මුස්ලිම් අය මෙහෙමයි, මුස්ලිම් ජනතාවේ ජනගහනය වැඩි වෙනවා. මුස්ලිම් ජනතාවට මේ ඒ වකට තිබ්බ යහපාලන ආණ්ඩුවේ විශේෂ සැලකිලි තිබුණා. ඔවුන්ගේ ඇමතිවරු කීප දෙනෙක් හිටියා. ඉතින් අර ඒ වගේ හැදින්නෙච්ච ඉක්මනට සමාජ මාධ්‍ය හරහා ඇවිලුණා. ඒ සමාජ මාධ්‍ය අපි ඒක අවස්වල දැක්ක එකක් තමයි ඒ දිගන සිදුවීම උණ ගමම අතනට එන්න මෙතනට එන්න අර වගේ එන්න ලාමු තෙල් ගේන්න මෙයාලා දැන් මේ කඩසාප්පු දාගෙන මේ නුවර අල්ලගන්න යන්නේ නුවර දැන් මුස්ලිම් කරණය වෙලා තියෙන මේක අපේ රට ඒ වගේ අන්තර්ගතයන් තමයි ෂෙයා වුනේ. ඉතින් ඒක හරහා සමාජකලට මේ දිගන ප්‍රදේශයේ ජීවත් නොවුණා අනිත් ජනතාවත් තමන්ගේ අල්ලපු ගෙදර හිටව මුස්ලිම් සහ ඉස්ලාම් ජාතිකයන්ව හතුරෙක් විදිහට දකින්න සිද්ධ වුණා සහ ඒ හරහා ඉස්ලාම් ආගම අදහන සහ ඉස්ලාම් ආගමික අදහන අයව සමාජය විසින් යම්කිසි විදිහකට මේක අපිට චැලෙන්ජ් එකක්. නැත්තම් මේක අපිට නිකන් අභියෝගයක් වෙගෙන ඉන්නේ දැන් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක වෙන වෙනස් විදිහකට කියලා හිතන්න පටන් ගත්තා. ඒකෙදී ප්‍රශ්නේ උනේ ඒකේ විසඳුමක් විදිහට දැම්මෙත් ඒ කඩිමුඩියම දැම්මා සමාජ මාධ්‍ය තහනම් වාරණයක් දැම්මා. ඒකෙදි තියෙන ගැටලුව තමයි මේ වගේ ගැටලුවක් උඩුදුවලා තියෙද්දි සමාජ මාධ්‍ය තුළ සමාජ මාධ්‍ය කරන්නේ වැරදි තොරතුරු සහ වෛරී කතන අරන් යන එකමත් නෙවෙයි. සමහරවිට අපිට සමාජ මාධ්‍ය පාවිච්චි වෙන හොඳ තොරතුරක් අරන්. හොඳ කවුන්ටර් නැරටිව් එකක් අරන්. සමාජයේද හරි තොරතුරක් සමාජගත කරන්න. මොකද සමාජ මාධ්‍යෙන් ඇති වෙන වෛරය නිවන්න පුළුවන් සමාජ මාධ්‍යෙන් යම් විදිහකට. නමුත් ඒක ඇහැරුණා. ඒක ඇහැරිච්ච ගමන්ම එතකොට අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඒක තමයි දිගන සිදුවීමේදී උනේ. ඒකට ආගමික විශ්වාසයන් සහ මිනිසුන් එතන තිබුණේ පුද්ගලයෙක් රියදුරෙක් මැරුණට වඩා සිංහල රියදුරෙක්. මැරුවේ මුස්ලිම් සහ ඉස්ලාම් ජාතිකයන්. ඒක තමයි එතන සිද්ධ වුණේ. ඒක සමාජඝාතය ගත වීමක් සහ පණිවිඩ ඉක්මනට ප්‍රජාවට යෑමක් තමයි සමාජ මාධ්‍ය හරහා සිද්ධ වුණේ. ඉතින් ස්තුති දුලංජ. ඉතින් අපි කතා කරා මේ සමාජ මාධ්‍ය ජාල කොහොමද විස්තර නැත්තම් අපි එළියට දාන විස්තරයක් වුණත් ඉතාමත් ඉක්මනට කොහොමද ඒ කියන්නේ අනිත් වෙන කෙනෙක්ට හරි බෙදා ගන්න ඉතාමත් ඉක්මනට
සමාජ මාධ්‍යාලයට හරහා පුළුවන් කියලා. ඉතින් අපි මේ වෛරී කතනය ගත්තොත් ඒ වෛරී කතනය ප්‍රචාරය කිරීමේ ප්‍රවණතාවය අඩු කරන්න අපි ඇතිත් ඒ කියන්නේ ප්‍රමාණවත් උත්සාහයක් දැනටමත් දරනවද? එහෙම දරන්නේ නැත්නම් මොන වගේ දෙයක්ද අපිට කරන්න පුළුවන් ඒ කියන්නේ ප්‍රචාරණය අඩු කරන්න? ඔව් ඔකට මට දෙපැත්තකින් උත්තර දෙන්න පුළුවන්. ඔකට අපිට විසඳුමක් හොයනවා නම් හොයන්න පුළුවන් පැති දෙකකින්. මගේ මට තියෙන දැනට තියෙන එක්ස්පීරියන්ස් අනුව සහ මම පහුගිය කාලේ කරගෙන ආපු වැඩත් එක්ක. එතකොට අපිට කරන්න පුළුවන් එකක් තමයි ප්ලැට්ෆෝම් පැත්තේ. වේදිකාවන් පැත්තෙන් ඔවුන්ට පුළුවන් මේ වෛරී කතන හඳුනා ගැනීම තවදුරටත් ඔවුන්ගේ වේදිකාවේ තියෙන හැකියාව වැඩි දියුණු කරන්න. මොකද අපි දන්නවා ඇල්ගොරිතම්ස් දැන් හැම ගොඩක් සමාජ මාධ්‍ය ඇල්ගොරිතම් පාවිච්චි කරන එයාලගේ පරිශීලකයන්ට වඩාත් හොඳ අත්දැකීමක් ලබලා දෙන්න එයාලගේ සමාජ මාධ්‍ය තුල. එතකොට අපි ගත්තොත් එහෙම මේ වෙනකොට අපි දැන් Google එකේ හොයන දෙයක් අපි සෝෂල් මීඩියා වල ගියාම පේනවා නේද? ඒතකොට ඒ කියන්නේ දැන් ගොඩක් ඇල්ගොරිතම් වලින් අපි එදිනදා කරන දේවල් දන්නවා. ඒතකොට අපි එයාලා කරන්නේ අපිට අවශ්‍ය විදියට ඇල්ගොරිතම් එක හරහා මේ දේවල් දෙන එක. ඉතින් මේ ඇල්ගොරිතම් හරහා අපිට වෛරී කතන වැඩිපුර යවන්නත් පුළුවන්. වෛරී කතන හොයන කෙනෙක්ට ඒක වැඩිපුර පෙන්නනවා. අපි ඒක ඔප්පු කරලා තියෙන අපේ පරිශ්‍රණ වලින් හැෂ්ටැග් පරපුරේ. ඒ වගේම තමයි අපිට හොඳ දෙයක් යවන්නත් පුළුවන්. ඒ වගේම වෛරී කතන නතර කරන්නත් පුළුවන්. යම් කිසි විදියකට දැන් ඒක ගොඩක් වෙලාවට වෛරී කතන වලට වඩා අපි ගත්තොත් එහෙනම් වැරදි තොරතුරු වලදී ඩිස්ඉන්ෆර්මේෂන් වලදී දන්නවා ඇති ෆැක්ට් චෙකින් වලදී ඒ වගේ වැරදි තොරතුරු දැම්මහම ඒක ෆැක්ට් චෙකින් ආයතනයකින් නැත්නම් කරුණු සුපරීක්ෂණය කරන ආයතනයකින් ඒක හරිද වැරදිද කියලා බලලා ඔවුන් කරුණු සුපරීක්ෂණය පළ කරනවා. එතකොට ඒක මෙටා වගේ ආයතන ඔවුන්ගේ ඇල්ගොරිතම් එක හරහා ඔවුන්ගේ කන්ටෙන්ට් මොඩරේට් කිරීමකට පාවිච්චි කරනවා. ඉතින් ඒ වගේම අපිට වෛරී කතනය සහ මේ අනිත් ප්‍රජාවන් වලට එරෙහිව ඔවුන්ගේ ජාතිය ජනවාරිකත්ව ආගමික නිදහස ඒ වගේ දේවල් අහුලාලන කතාවක් සමාජ මාධ්‍ය තුර යම් කිසි විදිහකට ෆීඩ් එකේ එන එක අඩු කරන්න පුළුවන් නම් ස්ලෝ ඩවුන් කරන්න පුළුවන් වේගය අඩු කරන්නවත් අඩුම තරම් පුළුවන් නම් ඒවා සමාජය අතර ප්‍රචාරය වීම අඩු වෙනවා. ඒක වුණට කරන්න පුළුවන් දෙයක්. නමුත් තියෙන ගැටලුව තමයි ලංකාව වගේ රටක් අතිශය කුඩයි, ජනගහනය අඩුයි, සිංහල දෙමළ කියන භාෂාවල් වලට සමාජ මාධ්‍ය තුල තියෙන රිසෝසස් අපි ගත්තොත් ඒවා ලෝ රිසෝසස් ලැන්ග්වේජ් කියලා කියන්නේ. කියන්නේ ඔවුන් ළඟ නැහැ ගොඩක් රිසෝසස්. අනිත් එක දැන් අතිශය ඉක්මනින් මේ වෛරී කතනත් වර්ධනය වෙනවා සහ වෙනස් වෙනවා. දැන් ගොඩක් වෙලාවට මීම් කල්චර් එක වගේ ඇවිල්ලා තියෙනවා. ඒ මීම් දකින්න ඇති. ඒ වගේ වචන නැහැ. එතකොට ඒවා ඩිටෙක්ට් කරගන්න කොහොමද කියන එක සමාජ මාධ්‍ය වලට ප්‍රශ්න තියෙනවා. නමුත් ඔවුන්ගේ පැත්තෙන් සමාජ මාධ්‍ය වේදිකාව ලොකු බලපෑමක් සහ ලොකු ඔවුන් ගත්තොත් එම ඔවුන්ට ලොකු රෝල් එකක් ප්ලේ කරන්න පුළුවන් මෙතන. දෙවෙනි එක තමයි පුරවැසියන් විදියට. අපි ගත්තොත් එහෙම අපේ අධ්‍යාපනයේවත් නැහැ අපිට කොහොමද අපි අපේ භාෂාව භාවිතා කරන්නේ. අපි එදිනදා ප්‍රජාවක් එක්ක ගනුදෙනු කරද්දී කොහොමද මේ වෛරී කතන වගේ දෙයක් නොකර අපේ ගනුදෙනුව කරන්න කියන එක. මොකද වෛරී කතන කියලා කියන්නේ මේ සමාජ මාධ්‍යයේ තියෙන දෙයක්ම නෙවෙයි. ඔබ බස් එකේ යද්දී යම් කිසි විදියට කළු ජාතිකයෙක් දැක්කොත් පොඩ්ඩක් එහාට වෙලා ඉඳ ගන්න එකනේ. ඒ ඇසි බුරුකාවක් ඇඳගත්ත කාන්තාවක් මුස්ලිම් ජාතිකයෙක් ඉන්න තැනකින් ඉඳ ගන්න නැතුව වෙන සීට් එකකින් ඉඳ ගන්නවා නම් ඒ වගේ දේවලුත් වෛරී කතන තමයි. ඒවා යම් කිසි විදිහට වෛරී කතනය කියලා කියන්නේ කතනේම නෙවෙයි. කතනය හෝ ලියකියවිල්ලක්ම නෙවෙයි. තමන්ගේ ප්‍රකාශයක් හැඟීමක් යම් කිසි විදිහකට අපි කරොත් එහෙම යම් කිසි විදිහේ ඇඟවීමක් වෙන්න පුළුවන්. එතකොට ගොඩක් වෙලාවට අපි දකින දෙයක් තමයි පාසල් වල එහෙම ගොඩක් වෙලාවට ආබාධිත දරුවන් වගේ අය කොන් වෙනවා. ඒ වගේම තමයි ආගමික විශ්වාස කරන අය යම් කිසි විදිහකට ගත්තොත් එහෙම සමාජ වෙලාවට එක පාසලක ඉන්නේ යම් කිසි විදිහක එක ආගමක් අදහන අය නම් තවත් වෙනත් ආගමක ශිෂ්‍යයෙක් ගියොත් ඔහුව කොන් වෙනවා. ගොඩක් වෙලාවට ඒ පාසලේ තියෙන ගොඩක් උත්සවවලදී පවා ඒ ආගම තමයි ප්‍රධාන වෙන්නේ. ඉතින් අර ඒ වගේ තත්ත්වයන් සමාජයේ වළක්ව ගන්න පුළුවන් විදිහට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඊට පස්සේ අපි එදිනෙදා පුරුදු ඇති කර ගැනීම සහ ඒ දේවල් හරහා පුරවැසියන් විදිහට අපි වෛරී කතනයන් නොකර වෛරී කතනයත් එක්ක ගනුදෙනු කරන්න නැතුව වැඩ කරන්න පුළුවන් කියන එක තමයි දෙවෙනි එක. අපිට ওই දෙකම හරියට මැනේජ් කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් වෙනත් අපි ගත්ත රජයකින් නියාමනය කරනවට වඩා පුරවැසියන් විදිහට අපේ රෝල් එක අපි හරියට ප්ලේ කරනවා නම් සමාජ මාධ්‍යයත් ඔවුන්ගේ වේදිකාවන් හරියට තියාගෙන යනවා නම් අපිට පුළුවන් මේ තත්ත්ව වළක්ව ගන්න. හරි. එතකොට දැන් මේ වෛරී කතනය ගත්තොත් සමාජ ජාලත් එක්ක සම්බන්ධ වුණොත්
මේ සමාජාල අපි දන්නවා එක පලටෆෝම්ස් තියන එක අප ෆස්බුක් ඉන්ස්ට්‍රග්‍රම වගේ එක පලටෆෝම්ස් අපි දකිනවා ඉති මේ වෛරි කතනය ගැන වැඩිපුර ප්‍රකාශවන මොක්කයි පලටෆෝර්ම් අපි දකිනවාද දුරංජය ඒක පදනන්ගෙන ගොඩක් කලාවට සමාජමධ්‍ය භාවිතා කරන්න ප්‍රමාණයන දැ ලංකාවගත්තොත් එහෙම ගොඩක් කලාට ක්ටියසස් ලාපික් කියල කියන අපි ක්‍රියාකාරී පරිශීලකයන් ඉන්න ගොඩක් කලාට ෆෙස්බුක් ඒක තුළ ඊට පස්සේ අපි ගත්තොත් ටික්ටොක් එකක් දැන් මේ දවස්වල එනවා ටිකක් නැගී එන වේදිකාවක් විදිහට ගොඩාක් තරුණ ප්‍රජාව අතර ප්‍රසිද්ධයි. මොකද අපිට ඒක දකින්න පුළුවන් පහුගිය මැතිවරණවලදී. ගොඩක් වෙලාවට. ඒතකොට ඒක ඉන්නෙත් වෙන ගොඩක් තරුණ ප්‍රජාව. ඉතින් YouTube කියන එකත් දැන් ගොඩක් වෙලාවට ජනතාව අතර තියෙනවා. දැන් ගොඩක් වෙලාවට ආගමික ආගම් සම්බන්ධයෙන් ගොඩක් කතා බහල් YouTube වලට යනවා. මොකද අපි දන්නවා ගොඩක් වෙලාවට ආගම් සම්බන්ධ දේශන වගේ දේවල් ගොඩක් වෙලාවට YouTube එකට අප්ලෝඩ් වෙන්නේ. ඒකට අපිට කමෙන්ට් තීරු වල බලා ගන්න පුළුවන් මේ කතා බහ කොහොමද යන්නේ කියලා. ඉතින් ওই platform තුන තමයි ගොඩක් තියෙන්නේ. X වගේ platform එකක් කුත් ලංකාවේ යම් විදිහට යනවා. Twitter ගොඩක් Instagram වගේ platform එකකුත් තියෙනවා. නමුත් වෛරී කතන අපි ගත්තොත් ගොඩක් වෙලාවට Facebook එකේ වැඩි. මොකද ලංකාවේ ගොඩක් වෙලාවට Facebook වේදිකාව ගොඩක් දේශපාලන මතවාද සහ අපි ගොඩක් අර ජනතාව අතර කතා බහක් නිර්මාණය කරගන්න වේදිකාවක් බවට පත් කරගෙන ඉවරයි. එතකොට අපි ගත්තොත් TikTok වගේ වේදිකාවකට යන්නෙම කවුරු හරි වෙනත් පර්පස් එකකින් නැත්නම් වෙනත් අරමුණකින්. ඊට පස්සේ Instagram එකක් ගත්තොත් අපි ලංකාවේ වෙනස්ම කතා බහක් තියෙන එක ගොඩක් කරලා දේශපාලන කරුණු හෝ ආගම් සම්බන්ධයෙන් කතා බහක් අඩුයි. ඊට පස්සේ ගත්තොත් YouTube වගේ එකක හැම එකම දකින්න පුළුවන්. ඉතින් Facebook එකේ තමයි අපි ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ. මේක සිංහල භාෂාව විතරක් නෙවෙයි දමිළ භාෂාවෙත් වෛරී කතන වගේ දේවල් වැඩි Facebook එක තුල. ඉතින් අපි කලින් කතා කරා කොහොමද මේ සමාජ මාධ්‍ය ජාල කියන්නේ ටූල් එකක් වුණේ කියලා මේ දිගන සිද්ධිය ගත්තොත් ඒ හා සම්බන්ධව වෛරී කතනයන් ප්‍රකාශ කරන්න. ඉතින් එච්චරට කියන්නේ එච්චර පවර්ෆුල් ටූල් එකක් අපි දකින සමාජ මාධ්‍ය. ඉතින් ඒ වගේ පැතිකඩක් තියෙද්දි අපි කොහොමද දිගන වගේ තවත් සිද්ධියක් ඇති නොවෙන්න ආරක්ෂක විධිවිධාන මොන වගේ විදියට අපිට ගන්න පුළුවන් දුරංජය? ඕකට අපි ඇත්තටම අපි ගොඩක් වෙලාවට සජෙස්ට් කරන්නේ ගොඩක් වෙලාවට අපි ඕකට අපි විසඳුමක් හොයනවා නම් වේදිකාවල් රජය සිවිල් සංවිධාන සහ රජයේ ආයතන අපි ඔක්කොම මේකට ඉඳ ගන්න ඕන. පුරවැසියන් විදියටත් අපි මේකට සම්බන්ධ වෙන්න වෙනවා. මොකද දිගන වගේ සිදුවීම් නැවත ඇති නොවේ කියලා කියන්න බෑ. ඒක කොයි වෙලාවෙ සිද්ධ වෙනවද කොයි ආකාරයෙන් සිද්ධ වෙනවද කියලා කියන්න බෑ. ඒක ගොඩාක් වෙලාවට දරුණු මට්ටමකට යන්න පුළුවන් යම් කිසි විදියකට රට අරුබුදයක තියෙන වෙලාවක සිද්ධ වුණා. ඉතින් ඒ වගේ එකක් සිද්ධ වෙන්න දැන් අපි දැන් තාක්ෂණය දියුණුවලා තියෙන්නේ. AI වගේ දේවලුත් ඇවිල්ලා තියෙනවා. සමාජ මාධ්‍ය වේදිකාවලුත් එයාලගේ තාක්ෂණය දිනෙන් දින දියුණු කරනවා. ඉතින් මේකට විසඳුම් හොයනවා නම් අපි විදි දෙකකින් හොයන්න පුළුවන්. එකක් තමයි අපි කලින් අඳුර ගන්නවා. මොකද්ද මේ සිද්ධ වෙන්නේ යන්නේ කියලා. ඒකට අවශ්‍ය විකල්ප ඒක කොහොමද අපි මැඩ පවත්වන්නේ සමාජයක් විදිහට කොහොමද අපි කටයුතු කරන්නේ කියලා ඊට පස්සේ අඳුර ගන්නවා. පළවෙනි කාරණාව තමයි අපිට සමාජ මාධ්‍ය තුල හරි මොකක් හරි කතිකාවතක් යනවා අඳුර ගන්න බැරි කමක් නැහැ. early alert system එකක් අපිට maintain කරගෙන යන්න පුළුවන් නම් මම හිතනවා අපිට දිගන වගේ ගැටලු මග හරවා ගැනීම හැකියාව තියෙනවා කියලා. දිගන ගැටලුව වෙනවා කියන එක ඒක ඒ වෙලාවේ පේන්න තිබුණා. කොහේ හරි ගැටලුවක් වෙයි දිගන නොවුනත් බදුල්ල වෙන්න පුළුවන් නැත්තම් යම් කිසි විදියකට වෙන්න පුළුවන්. දැන් ලංකාව වගේ රටක මොකද දැන් ගොඩක් වෙලාවට මැතිවරණ කාලයක වගේ මේ වගේ ගැටුමක් ඇතිවීමේ තත්ත්වය වැඩි. ඒක තමයි මැතිවරණයක් වගේ එකක් ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට ඒක මැතිවරණ කොමිසම සහ ජනතාව සහ දේශපාලඥයන් අතර තියෙනම ගනුදෙනුවම නෙවෙයි. ඒකට අපි දන්නවා ඒකට ගොඩක් සමාගම් බලගත් පුද්ගලයන් බලපෑම් කරන්න පුළුවන් ප්‍රජාවන් එකතු වෙනවා. ඒතර මේක මේ කැම්පේන් එක මාකටිං කැම්පේන් එකක් කරන්න නම් මේ වගේ කණ්ඩායම් එකතු වෙද්දී ඒ අතරතුර මේ සමනක් වෙලාවට ලංකාව වගේ රටක ජාතිය ජනවාරිකත්වයේ ගොඩක් වෙලා දේශපාලන අවියක් වෙන රටක පොඩි කෝලහලයක් ඇති කරොත් යම් කිසි විදිහකට මැතිවරණයකට බලපෑම් කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි. එතකොට ඒ වගේ දෙයක් අඳුර ගන්න early warning system එකක් අපි තියාගන්න පුළුවන්. ඒක හදාගන්න සමාජ මාධ්‍ය වේදිකා සහ රජයක් එකතු වෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක ඉතාම හොඳ දෙයක්. නමුත් ඒ දේවල් ස්වාධීනව සිද්ධ විය යුතුයි. ඒවා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට හෝ වෙනකුත් සිවිල් සංවිධාන වලට බලපෑමක් ඇති නොවන විදිහට ඒ වගේම තමයි පුරවැසියන් විදිහට අපිට පුළුවන් වෙන්න ඕන යම්කිසි දේශපාලනික උමනාන් වෙනුවෙන් ආගම් ජාතීන් වලට විරුද්ධව වෛරී කතන පතුරවන සංවිධාන හෝ පුද්ගලයන් හෝ අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් වෙනවා. ඒ පුද්ගලයා අපේ දේශපාලන මතවාදයට සමපාත වෙන්න පුළුවන්.
ඒ වගේම අපේ ආගමික නායකයෙක් වෙන්න හෝ පුළුවන්. නමුත් අපිට පුළුවන් වෙන්න ඕන තමන් එක්ක සහෝදර ජනතාවක් විදිහට මේ රට බෙදාගෙන ජීවත් වෙන තමන්ගේ සහෝදර වෙනත් ආගමික ප්‍රජාවන්ට සහ ජනවාර්ගික අයට විරුද්ධව වෛරී කතන කරන එක ප්‍රතික්ෂේප කරන්න. මේක අපි ගොඩක් දකින්න එකක් තමයි මෑත කාලීනව ඔය පාස්කුවිරිදා ප්‍රහාරය වගේ සිද්ධ වුණාම ඒ වගේ වෙලාවල් වල වෛරී කතන එද්දි අපි ගොඩක් වෙලාවට හැබැයි අපි පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාට පස්සේ අපි දැක්ක දෙයක් තමයි යම් කිසි විදියකට වෛරී කතන ප්‍රතික්ෂේප කරන රැල්ලකුත් තිබ්බා තරුණ ප්‍රජාවෙන් ගොඩක්. අපි ඒකත් බලන්න ඕන හැමතිස්සෙම අපි සමාජ මාධ්‍ය තුර වෛරී කතනේ කතා කරනවා වගේම දැන් යම් කිසි විදියකට තරුණ ප්‍රජාව වෛරී කතනයට එරෙහි වෙන අවස්ථාවල් තියෙනවා. අපි ඒක තවත් වැඩි කරන්න ඕන. තරුණ ප්‍රජාව ඒකට උද්‍යෝගී කරන්න ඕන. ඉතින් අපි මෙච්චර කතා කරා දුලංජය කොහොමද මේ ඔන්ලයින් සමාජ මාධ්‍ය තුළ සහ ඔන්ලයින් පැතිකඩයෙන් තුළ වෛරී කතනය කොහොමද සුළුතර ආගමික කණ්ඩායම් වලට බලපාන්නේ කියලා. ඉතින් මේ සුළුතර ආගමික කණ්ඩායම් තුලත් ස්ත්‍රී පුරුෂ භාවය මේකට අදාළ වෙනවද කියන අපි උදාහරණයක් ගත්තොත් මේ කණ්ඩායම් තුල ඉන්න කාන්තාවන්ට මේ හානිකර කතනයන් වෙනස් ආකාරයකින් බලපානවාද? ඒක කොහොමද ඔයා නැත්නම් #පරපුර ආයතනය කොහොමද ඒක දකින්නේ? ඔව් ඔකද අපි දකින්න ඕන මේ වෛරී කතන කියන ඒවා ගොඩක් කලකට හුදකලාව තියෙන්නේ නැහැ. ඒක අපි ගත්තොත් එහෙම යම්කිසි ප්‍රජාවකට හෝ වේවා යම්කිසි පුද්ගලයෙකුට හෝ වේවා ඒක ගොඩක් කලාවට ගොඩක් සන්දර්භයක එක මික්ස් වෙනවා. අපි ගත්තොත් එහෙම උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම යම් පුද්ගලෙක්ගේ ආගම ඉලක්ක කර ගන්නවා නේ. ඒක ගොඩක් කලාවට ඒ පුද්ගලයා කාන්තාවක් වුණොත් ඒක වෙනස් විදිහකට තමයි වෛරී කතනය නිර්මාණය වෙන්නේ භාෂාවත් එක්ක. ඔකට හොඳම උදාහරණය තමයි ගිය වසරේ තිබ්බ ජනාධිපතිවරණය. ඉතින් ජනාධිපතිවරණේ එකදු කාන්තා අපේක්ෂිකාවක්වත් හිටියේ නැහැ. ඔක්කොම පිරිමි අපේක්ෂකයන් හිටියේ. නමුත් වැඩිම වෛරී කතන එල්ල වෙලා තිබ්බේ මැතිවරණයේ සක්‍රීයව නිරතරව හිටියේ කාන්තා දේශපාලඥවරියන් සහ කාන්තා ප්‍රජාවට. එතකොට අපි දකින්න ඕන එක තමයි මේ කාන්තාව කියන එක්කනා දකුණු ආසියානු සන්දර්භයෙන් තුලම යම් කිසි විදිහකට සමාජ මාධ්‍ය තුල හෝ වෙන්න පුළුවන් සමාජ මාධ්‍යයෙන් පිටත හෝ වෙන්න පුළුවන් යම් කිසි විදිහකට හිංසනයට ලක්වීමක් සිද්ධ වෙන බව අපි දන්නවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම වෛරී කතනයක් සිද්ධ වෙනවා නම් යම් කිසි ආගමකට විරුද්ධ ආගමික විශ්වාසයකට විරුද්ධ ඒ ආගම අදහන එයා කාන්තාවක් වුණොත් ඒ වෛරී කතනේ සැරභාවයත් වැඩි. අපි ඔක ගොඩක් වෙලාවට දැක්ක දෙයක් තමයි ගොඩක් වෙලාවට අපි දන්නවා මේ වෙනකොට ලංකාවේ කතා බහක් තියෙනවා සිවිල් සංවිධාන වැඩ කරගෙන යනවා මුස්ලිම් විවාහ නීතිය සහ විවාහ දික්කසාද නීතිය යම් කිසි විදිහට රිෆෝම් කරමු කියන කතා බහ යනවා. ඉතින් මේකෙදි සම්බන්ධ වෙලා ඉන්න ගොඩක් වෙලාවට සමාජ ක්‍රියාකාරිනියන් වගේ අයව ඉලක්ක කරන අතිශය දරුණු විදිහට වෛරී කතන සිද්ධ වෙන ආකාරය අපි දකින්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට අය ඉස්ලාම් ආගමේ කියන එකටත් වඩා කාන්තාවක් වීම හරහා තමයි අපි ඒක දකින්නේ. සහ අනිත් එක තමයි දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක ගත්තොත් එහෙම මේ අවිවාහක සමාජ ක්‍රියාකාරිකයන් සහ දේශපාලඥවරියන් ඔවුන්ගේ ආගමට ඉලක්ක වෙනවා වගේම ඔවුන් අවිවාහක නම් ගොඩක් වෙලාවට ඔවුන් අපි ගත සමකාමී කාන්තාවන් විදියට. මේ සමකාමී හින්දා තමයි මේ විවාහ නොවී ඉන්නේ කියන ඒ ආඛ්‍යානෙත් ගේනවා. එතකොට ඒකත් ගෙනල්ලා ආගමත් ඉලක්ක වුණාම ආගම තව සුළුතර නම් ලංකාවේ බහුතර ආගම නෙවෙයි සුළුතර ආගමට අයත් කාන්තාවකුත් වුණොත් යම්කිසි අවිවාහකයි නම් එතකොට අපි ගත්තොත් එහෙම ආගම කාන්තාවක් වීම සහ අවිවාහක වීම තුනම එල්ල වෙලා තමයි වෛරී කතන සිද්ධ වෙන්නේ. ඉතින් මේක අතිශය ඛේදාන්ත තත්ත්වයක්. මේක එන්න වෙනස් ආකාරවලින් වර්ධනය වෙනවා. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ. ඒක ගත්තොත් හැම ආගමක තියෙන අපි ගත්තොත් ඒක සිංහල බෞද්ධ කාන්තාවක් වෙන්න පුළුවන්. හින්දු කාන්තාවක් වෙන්න පුළුවන්. ක්‍රිස්තියානි කතෝලික හෝ යම් කිසි විදිහකට වෙනත් ආගමකට ඉස්ලාම් වෙන්න පුළුවන්. ඒ වගේ වෙන්න පුළුවන්. ඒ වගේම ආදිවාසී ජන කොට්ටාසයක් වගේ වුණත් වෛරී කතන සිද්ධ වෙනවා කාන්තාවක් වුණොත් එතකොට ඒක වැඩි. හරි. ඉතින් දුලන්ජයට මට තා කියන්න පුළුවන්ද මේ ඔන්ලයින් හානිකර අන්තර්ගතයන් අපි ගත්තොත් ඒක ප්‍රවර්ධනය කරන්න දායක වෙන ප්‍රධාන චරිත මොනවාද කියලා? ඒ කියන්නේ අපි ඒක සංවිධානාත්මක කණ්ඩායමක්ද නැත්නම් දේශපාලන කණ්ඩායමක්ද නැත්නම් මේ අපි ඔයා මං වගේ සාමාන්‍ය ජනතාව අතින්ද මේක වැඩිපුරම ප්‍රවර්ධනය වෙන්නේ? කවුද මේකට මේ හරි ප්‍රධාන චරිතය? ඕක ලංකාවේ ගත්තොත් එහෙම අපිට දෙපැත්තකින් කියන්න පුළුවන්. උදකලාව තමන් සමාජ මාධ්‍ය භාවිතා කරන පරිශීලකෙනුත් වෛරී කතන සමාජ මාධ්‍යයට මුදා හරිනවා. නමුත් අපි බහුතරයක් දැකලා තියෙන්නේ අතිශය සංවිධානාත්මක දේශපාලනික උවමනාවක් වෙනුවෙන් ගේන ආඛ්‍යාන. ඒවා අතිශය සංවිධානමය අතිශය
අපි ගත්තොත් ක්‍රියේටිවිටි කියලා කියන හරිම ක්‍රියේටිව් ජනතාව කෝපයෙන් මිරිකලා යන ඒ අතිශය කඩිනම් තීන්දුව ගන්න විදිහේ වෛරීකතන තමයි උදාහරින්නේ. ඒකෙදි ගොඩක් වෙලාවට අපි ගෝලීයවත් මේ தත්ත්වය දකිනවා. ඒ වෛරීකතන එක අරමුණ වෙන්නේ යම්කිසි කෝලහලයක් ඇති කිරීමනේ. යම්කිසි වෛරයක් සමාජයට මුදාහැරීම. ඒක තියෙනවා ලක්ෂණ තියෙනවා. එතකොට ඒකේ ගොඩක් වෙලාවට ඒ පණිවිඩයේම තියෙන්නේ උසිගැන්වීම. උසිගැන්වීමක් නැත්තම් ඩිස්ක්‍රිමිනේෂන් එකක්. හිංසාවට පාවිච්චි කිරීමක් වගේ දේවලුත් තියෙනවා. එතකොට අපි දැක්ක එකක් තමයි පහුගිය කාලේ මේ සංවිධාන යම්කිසි විදිහට කාලෙන් කාලයට වෙනස් වෙනවා. අපි ගත්තොත් ඒක ලංකාවේ ආණ්ඩු මාරු වෙන විදිහටත් ඒ ආගමික සංවිධාන වගේ දේවල් වෙනස් වෙනවා. වෛරීකතන දාන ප්‍රජාව. එතකොට අපි ගත්තොත් මුල් කාලේ ගොඩක් වෙලාවට සංවිධාන හැදිලා තිබ්බා ඉස්ලාම් භක්තිකයන්ට විරුද්ධව. මේ ඉස්ලාම් භක්තිකයන් තමයි මේවා කරන්නේ. මෙයාලගේ මේවා හරියන්නේ නැහැ. මෙයාලගේ ජනගහනය අතිශය වැඩි. ඒ වගේ කරුණු. ඊට පස්සේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ක්‍රිස්තියානි ප්‍රජාවට සහ කතෝලික ප්‍රජාව ඉලක්ක කරගත්ත සංවිධාන ඇති වුණා. ඒකද කියපු එකක් තමයි මේ ලෝකෙ හැමතැනම මිනිස්සු මැරෙනවා. ලංකාවෙත් මේ මිනිස්සු මැරෙනවා. 30 අවුරුදු යුද්ධයක් තිබුණා. ඉතින් මේකෙදි මේ මැරිච්ච අය ගැනම හැම වෙලෙම ඇයි යුක්තියක් හොයන්නේ? මේක හරහා try කරන්නේ ලංකාවේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න. ඒ වගේ කරුණු එන්න ගත්තා. එතකොට මේ වගේ යම්කිසි දෙයකට සංවිධානාත්මක විදිහට වෛරීකතන පළ කිරීමකුත් අපි දකිනවා. ඒක වැඩි. ඒක මැතිවරණ කාලයක වගේ ගත්තොත් අතිශය වැඩි. හරි. එතකොට අපි ආයත් මේ හානිකර කතනයන් ගත්තොත් මේ එක විදිහේ කතනයන් තියෙනවා අපි දකිනවා. එතකොට ඒවා එකිනෙකට සම්බන්ධ වෙන තැන්වා දකිනවද නැත්නම් ඒවා හැම එකක්ම නිකන් සාමාන්‍යයෙන් ඇති වෙන කතනයන්ද තියෙන්නේ? නෑ, ඒක තමයි මම කිව්වේ. අර කලිනුත් මම ප්‍රකාශ කරේ ඒකයි. ගොඩක් වෙලාවට වෛරී කතනයන් අන්තර්ජාතිකව සිද්ධ වෙන ක්‍රියාවලීන් එක්ක යම් කිසි විදිහට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ගෝලීව යනවා නම් යම් කිසි කතා බහක් යම් කිසි ආගමක් හෝ යම් කිසි සන්දර්භයක් ඉලක්ක කරගෙන ඒක ලංකාවටත් වෙනවා. ඒක වළක්වන්න බෑ. මොකද අපි අන්තර්ජාලය හරහා දැන් හැමතැනම සම්බන්ධ වෙලා තියෙනවානේ. එතකොට අපිට තිබ්බ ප්‍රශ්නකුත් තමයි මේ ගෝලීයව සිද්ධ වෙන කතා බහ කොහොමද ලංකාවේ ඇල්ගොරිතම් තුලට එන්නේ කියන එක. ඒක එන්නේ ඇයි එහෙම වෙන්නේ? ඒක යම් කිසි දෙයකට ඇල්ගොරිතම් එකේ තියෙන ගැටලුවක්. ඒක අපි निराකරණය කළ යුතුයි. එතකොට අපි ගත්තොත් ඊශ්‍රායල් පලස්තීන් ගැටලුව තියෙනවා නම්, ඉන්දියාව පාකිස්තානක යුද්ධයක ඉන්නවා නම්, එතකොට ලංකාවට එනවා. ඔන්න දැන් පාකිස්තාන ඉන්දියාවට ගහනවා. එතකොට මේ අපිත් පරිස්සම් වෙන්න නම් මුස්ලිම් අයගෙන් දැන් අන්න ගහනවානේ. ඒ වගේ කතා බහක් තමයි එන්නේ. එතකොට ආයෙ ගත්තොත් එහෙම ලංකාවේ ඇතුළේ සිද්ධ වෙන සිදුවීම්. අපි ගත්තොත් දැන් චෙම්මනි සමූහ මිනිවල වෙන්න පුළුවන්. ඒ වගේම යම් කිසි විදිහකට යුක්තියක් ඉල්ලන පාස්කු ප්‍රහාරය වගේ එකක් වෙන්න පුළුවන්. එතකොට යම් කිසි ප්‍රජාවක් යම් කිසි තමන්ගේ යුක්තියක් සම්බන්ධයෙන් සංවේදී වෙද්දී තමන් ඒක ඉල්ලද්දී ඒක ඉලක්ක කරගෙනත් වෛරීකතන නිර්මාණය වෙනවා. එතකොට ඕවා යම් කිසි විදිහකට මේවා. අනිත් එක තමයි තමන්ට තියෙන තමන්ගේ පොඩි කාලේ ඉඳන් අපි පුරුදු වෙලා ඉන්නවා යම් කිසි ප්‍රජාවන් ආන්තික තත්ත්වයකටපත් කරන්නේ. අපි ගත්තොත් ආබාධ සහිත ප්‍රජාව වෙන්න පුළුවන්, LGBTQ ප්‍රජාව. ඒ වගේ අයව අපි සමාජයක් විදිහට පොඩි කාලේ ඉඳන්ම ප්‍රතික්ෂේප කරනවා. යම් කිසි විදිහකට ඒක තමයි ලංකාවේ ප්‍රැක්ටිස් එක වෙලා තියෙන්නේ. ඉතින් යම් කිසි විදිහකට අපි ගත්තොත් එහෙම LGBTQ ප්‍රජාව හරි සම්බන්ධ යම් කිසි වෛරීකතනයක් නිර්මාණය වෙද්දී ඒක හුදෙක් එනවා. කවුරු හරි LGBTQ ප්‍රජාවට අයිති පුද්ගලයෙක් සමාජ මාධ්‍ය තුළ ට්‍රෙන්ඩ් වෙනවා. ඒ පුද්ගලයා ඉලක්කගත වෙනවා. යම් කිසි ආගමක් සම්බන්ධයෙන් ගත්තොත් අපි ලංකාව ගත්තොත් එහෙම අපි විවේචනයන්ට ගොඩක් වෙලාට බයයිනේ. ඒතකොට යම් කිසි පුද්ගලයෙක් ආගමක් විවේචනය කරොත් ඒ පුද්ගලයා වෙනත් ආගමක නා. ගොඩක් වෙලාට ඒ පුද්ගලයා ඉලක්කගත වෙනවා. ඔක ගොඩම දකින්න පුළුවන් දළදා පෙරහැරකාරී. යම් කිසි පුද්ගලයෙක් සත්ව අයිතිවාසිකම් අලින්ට වෙන හිංසන ගැන කතා කරොත් ඒ පුද්ගලයාගේ නම යම් කිසි විදිහට ඉංග්‍රීසි වගේ නමක් තිබ්බොත් කතෝලික විදිහට හංවඩු ගහලා එතකොට ඒ ආගමටම ඉලක්ක කර ගැනීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් වෛරීකතන නිකන් එන්නේ නැහැ. ඒවා ගෝලීය සන්දර්භ වෙන්න පුළුවන්, ලංකාවේ වෙන සිදුවීම් වෙන්න පුළුවන් සහ අපි පොඩි කාලේ ඉඳන් වර්ධනය කරගන්න අපේ එදිනෙදා චර්යාවන් සහ අපේ විශ්වාසයන් එක්ක තමයි ඒවා නිර්මාණය වෙන්නේ. හරි. ඉතින් අපි ගත්තොත් සෙන්සර්ෂිප් නැත්තම් මේ වාරණය නැත්නම් සීමා කිරීමකින් තොරව මේ හානිකර කතනයන් නියාමනය කරන්න පුළුවන් මොන වගේ කොටසක්ද දරන්න පුළුවන් මේ රජයට? ඒ කියන්නේ රජය මොන වගේ දෙයක්ද කරන්න පුළුවන් සෙන්සර්ෂිප් එකකින් තොරව මේ මං කිව්වා වගේ හානිකර කතනයන් නියාමනය කරන්න පුළුවන්? ඒක මොකක්ද ඔයාලා කියන්න පුළුවන්? හානිකර කතනයන් නියාමනය කියන එක මම හිතන්නේ ලෝකේ ගොඩක් රටවල් දැන් හරිම උනන්දු මාතෘකාවක්. මොකද ඒක හරහා හානිකර කතනයන් විතරක්ම නෙවෙයි නියාමනය කරන්න පුළුවන්. මොකද අපිට හරිම අපහසු දෙයක් තමයි මේ වෛරී කතන සහ මේ
භාෂාවේ නිදහස. නිදහසේ තමන්ගේ භාෂාව හැසිරීම කියන එකේ ඉර ඇඳ ගන්න. ඒක හරිම අමාරුයි. එතකොට ඕක රජයක් වගේ එකට ඒ අතුර හම්බුනොත් ඒක යාලා කොයි විදිහට පාවිච්චි කරයිද කියන එක හරිම ගැටලුකාරී. මොකද ඒක අඳුර ගැනීම අපහසුයි. මොකද අපි විශ්වාස කරන දේ තමයි යම් පුද්ගලයට තියෙන්න ඕනේ තමන්ගේ ආගම උනත් විවේචනය කිරීමේ හැකියාව. මොකද අපි දන්නවා ඒක යම් විදිහකට ආගම් වගේ සංකල්ප වලට මේ නූතන ලෝකෙත් එක්ක යම් කිසි විවේචන එල්ල වෙනවා. නමුත් රජයක් විදිහට ඕක කරන්න උනන්දුයි. කොයි රජයක්වත් ඔකට බැහැයි කියන්නේ නැහැ. ඒක හරි කැමති දෙයක්. නමුත් අපි පුරවැසියන් විදිහට සිවිල් සංවිධාන විදිහට අපි බලන්න ඕනේ මේ ඒ වගේ දෙයක් රජයකින් කරනවා නම් ඒක කොයි විදිහට ඒක පුරවැසියාගේ යහපත වෙනුවෙන් යෙදෙයිද කියන එක. ඒ වගේ අන්තර්ගතයන් නියාමනය කිරීමක් භාෂාව හැසිරීමේ වෙනස්කමක් කරන්න රජය මැදිහත් වෙනවා නම් ඒක පුරවැසියන්ටයි වාසිය එන්න ඕන. එහෙම නැතුව රජයේ නියාමනයකට නෙවෙයි. ඒකදී අපි ගොඩක් වෙලාවට දැක එකක් තමයි ගිය අවුරුද්දේ ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් නැත්තම් මාර්ගගත සුරක්ෂිත භාවය සම්බන්ධයෙන් ඒ නීති සම්පාදනය වුණා ගිය අවුරුද්දේ ඉඳන්. එතකොට ලංකාවෙත් යම්කිසි කතා බහක් තියෙනවා මේ භාෂාව දැන් යම්කිසි විදියකට මොඩරේට් කර යුතුයි. හසුරුවාලිය යුතුයි මේ වෛරී කතන යනවා වැරදි තොරතුරු යනවා කියන. නමුත් මගේ පෞද්ගලික අදහස තමයි අපි මේ වෛරී කතන හෝ වැරදි තොරතුරු වගේ දේවල් නියාමනය කිරීමකට යනවට වඩා self censorship එක නැත්නම් ස්වයං වාරණය කියන එක තමයි මගේ ප්‍රධාන යෝජනාව. අපි අධ්‍යාපනය හරහා තමයි මේක ප්‍රධාන වශයෙන් අපිට සිද්ධ කරන්න පුළුවන්. දැන් අපේ ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා බහක් තියෙනවා. මේ කාලේ අධ්‍යාපන වෙමින් පවතිනවා. ඉතින් අපිට ඒවට පුළුවන් මේ සම්බන්ධ අධ්‍යාපනය ඇතුළත් කරන්න. මේක අපිට ඉස්කෝලේ ඉඳන්ම පටන් ගන්න. පාසල් අධ්‍යාපනයේ ඉඳන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුළත වෙන්න පුළුවන්. ඒතකොට අධ්‍යාපනයෙන් අපිට යම්කිසි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මේ වැඩේ අපිට වෛරී කතන අඩු කරගන්න. එතනින් එහාට ගත්තොත් එහෙම යම්කිසි තමන් සමාජ මාධ්‍ය වේදිකාවන්ටත් පුළුවන් ඔවුන්ගේ ඇල්ගොරිතම් හැසිරවීම සහ මේ වෛරී කතන හඳුනා ගැනීම සම්බන්ධයෙන් යම්කිසි තව ටිකක් මුදල් ටිකක් එහෙම වියදම් කරලා ඔවුන්ගේ වේදිකාවන් දියුණු කරන්න. ඔවුන්ට ඒ කැපැසිටි එක තියෙන බව ඔවුන් දිගින් දිගටම ඔප්පු කරගමින් ඉන්නවා. නමුත් ඔවුන්ගේ උනන්දුව වැඩි වෙන්න ඕන. ඒකට මම හිතන්නේ සිවිල් සංවිධාන සහ අනිත් අපි කණ්ඩායම් වලට බලපෑම් කිරීමක් කරන්න පුළුවන්. එතකොට ওই දෙක තමයි මම යෝජනා කරන්නේ. නීතිමය ප්‍රතිපාදන ගොඩක් වෙලාවට අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරන නැත්නම් අලුතෙන් හඳුනා දීමකට වඩා. මොකද අපිට මේ වෙනකොට නීති තියෙනවා. ICCPR වගේ නීති දැන් ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එකත් පාස් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ නීති තියෙනවා. නමුත් අපිට ඒ වගේ වෛරී කතන අවම කරන්න පුළුවන් කියලා ගන්න. මොකද වෛරී කතන සිද්ධ වෙන්නේ පුරවැසියන්ගේ. ඉතින් පුරවැසියෝ වෙනස් නොවි ජනතාව වෙනස් නොවි මං හිතන්නේ නැහැ වෛරී කතන අපිට කවදාවත් අඩු කරන්න පුළුවන් වෙයි කියලා. හරි. ඉතින් අපි කතාව තවදුරටත් ඉදිරියට ගෙන යගෙන යද්දී මේ ඩිජිටල් සාක්ෂරතාවය කියලා තියෙනවා. ඩිජිටල් සාක්ෂරතාවය නැත්තම් මේ ඔරොත්තු දීමේ හැකියාව කියන එක. ඒකට සම්බන්ධයෙන් මේ වෛරයට මුහුණ දෙන එක ගැන සාර්ථකවම ක්‍රියාත්මක වෙන වැඩසටහන් මොනවාද දකින්න විදියට තියෙන්නේ? ඔය ඒකට ඇත්තටම වැඩසටහන් අතිශය අඩුයි. ඩිජිටල් සාක්ෂරතාවය වගේ දෙයක් ලංකාව වගේ රටකට අලුත්. ඩිජිටල් සාක්ෂරතාවය සමාජ මාධ්‍ය වගේ ඩිජිටල් වේදිකා පාවිච්චි කිරීමයි කියන්නේ දෙකක්. අපිට ඒක කුසලතාවයේ තියෙන්න බෑ. අපිට අතේ පිහිය තියාගෙන ඒක වනවන හිටියට දැන එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේ තමයි යම්කිසි විදිහට එළවලුවක් කපා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේ තමයි යම්කිසි විදිහකට අපි සමාජ මාධ්‍ය පාවිච්චි කරන එක ගැන අවබෝධයක් තියෙනවා. අපි මොකද්ද මේ පාවිච්චි කරන වේදිකාව මොකක්ද මේකේ තියෙන්නේ කියලා. දැන් අපි ගත්තොත් මම ඔක ගොඩක් වෙලාට අපේ හැෂ්ටැග් පරපුර විසින් සිද්ධ කරන වැඩමුළු වෙන්න පුළුවන්. අපි කරන දේවල් වලට එන ප්‍රජාවගෙන් මම අහලා තියෙනවා ගොඩක් වෙලාට මේ අපි ගත්තොත් Instagram, Facebook වගේ ඒ ඇප් වලම තියෙන සමහරක් වෙලාට ෆීචර්ස් අඳුනලා දී. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. ඔයාලා මේවා දන්නවද කියලා. එතකොට ඒ අය දන්නේ නැහැ. එතකොට ඒ වගේ අපි දන්නොත් අපි ගත්තොත් ඩිජිටල් ආරක්ෂණය නැත්නම් සුරක්ෂිතභාවය කියන්නේ ලොකු මාතෘකාවක්. නමුත් අපිට ඒක පොඩි තැනීම පටන් ගන්න පුළුවන්. තමන්ගේ ජංගම දුරකථනයෙන් ඒ වගේ දෙයකින්. නමුත් ඒකට පුළුල් වැඩසටහනක් දැන් රජයේ මගින්වත් එහෙම නැහැ. හඳුන්වලා දීලා තියෙන්නේ යම්කිසි ප්‍රශ්නයක් වුණොත් කතා කරන්න නම්බර්ස් පමණයි. සහ සර්ට් වගේ ආයතන හඳුන්වලා දීලා තියෙනවා. නමුත් අර ඒක පාසලෙන්ම එන සහ අධ්‍යාපනයකින් එන විධිමත් විදිහේ ක්‍රියාවලියක් විදිහට දැනට නැහැ. මොකද ඒක එහෙම හඳුන්වලා දෙන්න අපහසු වුණ හින්දාම මේ වෙනකොට මම හිතන්නේ සියදින අසා ගැනීම වෙනවා ලංකාවේ සහ ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ පුළුල් වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න පුළුවන් නම් ගොඩාක් ගැටලු මග අරගන්න පුළුවන් උනාට පස්සේ නෙවෙයි වෙන්න කලින්. හරි.
ඉතිං දුලංච අවසාන වශයෙන් මං වයින් අහන්න කැමති මේ ඔන්ලයින් අවකාශය තුළ සැරිසරන මේ අපගේ වැඩසටහන බලන තරුණ තරුණ නැත්තම යං ක්‍රවුඩ් එකට සුළුතර කණ්ඩායමට අයිති වෙන තරුණ තරුණයන්ට ඔයාට දෙන්න පුළුවන් මොකක්වත් තවවාදයක් නැත්නම් ඇඩ්වයිස් එකක් තියනවද දුලංච? ඔව් ඒකෙදි මම ප්‍රධාන වශයෙන් කියන්නේ සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න පුළුවන් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. ඒ වගේම තමයි යම්කිසි පුද්ගලයෙක් තමන්ට වෛරී කථනයක් සිද්ධ කරනවා වෙන්න පුළුවන්. ඒකට පෙරලා අපි වෛරී කථනයකින්ම ආමන්ත්‍රණය කිරීමක් නොවේ සුද්ධ කරන්න ඕන. මොකද මේ වෛරී කථනය සමාජ මාධ්‍යයට මුලා හරින පුද්ගලයා යම් අරමුණක් ඇතුවන එක කරන්නේ. ඒක සමහරක් වෙලාවට ආගම ඇදහිීමේ අයිතිය අහිමි කරන්න වෙන්න පුළුවන්. නැත්නම් එයා ඒ පුද්ගලයා මේ එනකොට කරමින් ඉන්න යම්කිසි දේශපාලන සමාජ ක්‍රියාකාරීත්වයක් අඩපණ කරන්න වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒ දේවල් වලට සැලෙන්න යන්න එපා. තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පාවිච්චි කරන්න අර කියමනකුත් තියෙන්නේ. තමන්ට තියෙන සැරේටිය වනන්න පුළුවන් අනිත් පුද්ගලයාගේ නහය ගාවට වෙනකම්. හැබැයි නහය ගැටෙන්නේ නැති විදිහට ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන. අනිත් එක තමයි අපි ගත්තොත් එහෙම වෛරී කතන වගේ දේවල් තමන්ගේ අතින් සිද්ධ නොවෙන්න අතිශය සංවේදී විදිහට භාෂාව හසුරවන්න ඕන. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට සමාජ මාධ්‍ය තුළ දැන් මේ ඇල්ගොරිතම් හරහා ගොඩක් වෙලාවට අන්තර්ජාතිකව නිර්මාණය වෙන රැලි කියලා කියන්නේ ට්‍රෙන්ඩ්ස් වගේ දේවල් එන්න පුළුවන්. ඒක සමහර කලට තමන් අදහන ආගම තමන්ගේ ජාතියට ඉලක්ක කරගත් එකක් වෙන්න පුළුවන්. නමුත් ඒකටත් කලබල වෙන්නේ නැතුව බොහොම සංවේදී විදිහට ඒ අන්තර්ගතයන් හුවමාරු කරන්න. ඔබට පුළුවන් ඔබගේ සමාජ මාධ්‍යයන් වල දකින්න අකමැති නම් ඒ දේවල් සීමා කරන්න දැන් ඒ ඇප්ලිකේෂන් වලම නැත්නම් ඒ සොෆ්ට්වෙයාර් වලම ඒ ඇප් වලම තියෙනවා ෆීචර්ස්. ඉතින් ඒවා පාවිච්චි කරන්න. ඔබ දකින්න කැමති නැත්නම් ඔබට පුළුවන් ඔබ ඉන්ට්‍රස්ට් නැහැ කියලා ඒකේ සඳහන් කරන්න. ඔබ දිගින් දිගටම ඒවම බැලුවොත් ඔබට නැවත නැවතත් පෙන්눔 කරන්න ඒ උදාහරණ TikTok වගේ සමාජ මාධ්‍ය ඔබ වෛරී කතනෙම නම් දකින්න උත්සාහ ගන්න. ඒවත් එක්කම නම් යන්න උත්සාහ ගන්න. ඔබට නැවත නැවත ඒවා තමයි පෙන්වන්නේ. ඉතින් ඔබට හොඳම දේ තමයි මේ දේවල් බලක්ව ගන්න. යම්කිසි විදියට ඔබට මනෝ සහායක් අවශ්‍ය නම් ඔබට හිතෙනවා නම් ඔබ යම්කිසි විදියකට මනෝ සමාජීව යම්කිසි සහායක් අවශ්‍ය වෙන තත්වයක ඉන්න කියලා ඔබට පුළුවන් ලංකාවේ තියෙන උපකාරක අංක පාවිච්චි කරලා ඒවට කතා කරන්න. ඒවට කතා කරලා ඔබට විසඳුමක් ගන්න පුළුවන්. ඒකේ ඔබ යම්කිසි විදිහට පීඩාවකට පත් වුණා කියන්නේ ඔබ ආගම ඇදහිීමේ අයිතිය අහිමි කරගන්න ඕන නැහැ. ඔබට ඊට වඩා හොඳ විසඳුම් ගන්න පුළුවන්. මොකද ඒ වෛරී කතන මුදා හරින ප්‍රජාවගේ අරමුණ වෙන්නේ ඔබ ආගමක් අදහිීම ඔබගේ යම්කිසි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයක් අඩපණ කිරීම. ඒක කරගන්න නැතුව බොහොම සංවේදී බොහොම කල්පනාකාරීව වැඩ කරන්න කියන එක තමයි මගේ උපදේශය දෙන්න පුළුවන්. ඉතින් ඒ උපදේශයට ගොඩක් ස්තුතියි දුරංච සහ ස්තුතියි අද මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඔබගේ අදහස් අපිත් එක්ක බෙදාගත්තා දුරංච. ඉතින් මේ වැඩසටහන අවසන් කරන්න කලින් මට කියන්න කැමතියි අපි මේ දුරංජයි මම අද කතා කරගත්ත දේවල් ගැන වැඩිදුර තව විස්තර ඔයගලන්ට දැනගන්න ඕන නම් මේ අපේ තියෙනවා මේ report එක harmful content against religious minorities in Sri Lanka කියන report එක. ඉතින් Minor Matters අපේ ආයතනයත් #පරපුර සංවිධානය සමග ඒකාබද්ධ වෙලා නිකුත් කරපු මේ report එක අපේ minormatters.org වෙබ්සයිට් එකකින් පහත තියෙන ලින්ක් එක භාවිත කරලා අපිට ඔයගලන්ට පුළුවන් අපේ වෙබ්සයිට් එකට යොමු වෙන්න. විශ්වාස කිරීම, අයත් වීම සහ නිදහසේ ජීවත් වීම ගැන ඇත්තටම කතා කරන Minor Matters podcast එකත් එක්ක සම්බන්ධ වුණ ඔබ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි ඊළඟ වතාවේ හමු වෙන තුරු මේ සංවාදය අපි දිගින් දිගටම ගෙනියමු. මොකද මේ ආගමක් ඇදහිීම හෝ විශ්වාසයක් දැරීමත් නිදහස කියන දේ ලංකාව වගේම මින් එහාට ගිය ගෝලීයව ඉතාමත් වැදගත් වෙන කාරණාවක් වශයෙන් අපි දකිනවා. ඉතින් මේ සංවාදය අපි තවත් දිගින් දිගටම ගෙනියමු. ඉතින් මේ වැඩසටහනට සම්බන්ධ වුණාට ඔබ සැමටම ස්තුතියි. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ වැඩසටහන ගැන තවත් අප්ඩේට්ස් ගන්න, ඒ වගේම අපි කරන්නේ මොනවද කියලා තවත් දැනගන්න Minor Matters social media links, ඒ කියන්නේ Facebook, Instagram සහ X links ඔක්කොම පහළ තියෙන description එකෙන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක සම්බන්ධ වෙලා අපිත් එක්ක දිගටම නැගී සිටින්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් ස්තුතියි සම්බන්ධ වුණාට. සුබ දවසක්.